ආයුබෝවන් ගර්භණී සමයේදී ඇතිවන වමනය සහ ඔක්කාරයට එළබටු යොදාගෙන පහසුවෙන්ම කළ හැකි ප්‍රතිකාරයක් පිළිබඳව අපි ඔයාලට මේ වීඩියෝ එක අතරතුර කියලා දෙනවා. විදුරු මස් දියවීම, සෙම් ගෙඩි, දත් නරක් වීම, මුඛ දුර්ගන්ධය වැනි රෝගී අවස්ථාවන් සඳහා එළබටුවට ඉයලා අඟුරු කබලක තමා එම දුම් මුඛයට ඇතුල් කරගෙන තබා ගැනීම ඖෂධයක් වෙනවා. කසාය වර්ග සෑදීමේදී සුළු පස් මුල් වලට අයත් මුල් වර්ග පහේදී එළබටු මුල් එක් මුල් වර්ගයක් ලෙස භාවිතා කරනවා. මෙහි මුල් කලන් 12 බැගින්ගෙන පත 8 එකට සිඳවා පානය කිරීමෙන් මූත්‍රා රෝග මෙන්ම සිහිනෙන් මූත්‍රා පිටවීම සහ නොදැනුවත්ව මූත්‍රා පිටවීම වැනි රෝගී අවස්ථාවන් දුරු කරනවා. එළබටු කොළ යුෂ මේස හැඳි දෙකක් සහ මීපැණි මේස හැඳි දෙකක් හොඳින් මිශ්‍ර කර බීමෙන් සියලු පණු රෝග සුව වෙනවා. ගෝනුස්සන් කෑවිසට සහ සර්ප දෂ්ටනවලදී මෙම ගෙඩි තම්බා කෑමට දීමත්, තැඹූ වතුර බීමට දීමත් හෙළ වෙදකමේදී වටිනා ඖෂධයක් ලෙස භාවිතා කරනවා. එළබටු මුල් අඹරා සර්ප දෂ්ට මුඛයේ ආලේප කිරීමද සුලභව භාවිතා කෙරෙනවා. මෙම ගෙඩි තම්බා ආහාරයට ගැනීම කෑම අරුචියට හොඳ ඔසුවක් වෙනවා. විවිධ උණ රෝග, කැස්ස, ඇඳුම, හතිය වැනි රෝගත්, සන්ධි රෝග, ආතරයිටිස්, කොන්දේ වේදනා වැනි රෝගී අවස්ථාවන් සඳහාත් හෙළ වෙදකමේදී සුලභව මෙම ශාකය භාවිතා කරනවා. හෙළ වෙදකමේදී වටු තෙල්, සිද්ධාර්ථ තෙල්, මහා නාරායන ආදී තෙල් සිඳීමේදීද එළබටු වටිනා ඖෂධයක් වෙනවා. හඬ මිහිරි කරමින් උගුරේ සියලු දෝෂ නසන මෙම එළබටු අංශභාග රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදීද නිතර භාවිතා කරනවා. මෙම ගෙඩිවල යුෂට මීපැණි මිශ්‍ර කර දින කිහිපයක් ආලේප කිරීමෙන් උඳුගෝවන් කෑම සුවපත් වී යථා පරිදි කෙස්ව වෙනවා. මෙම ගෙඩි තලාගත් යුෂ තේ හැඳි එකකට මීපැණි තේ හැඳි දෙකක්, ගිතෙල් තේ හැඳි දෙකක් මිශ්‍ර කර දිවේ ගෑමෙන් ගර්භණී සමයේ ඇතිවන ඔක්කාරය සහ වමනය මගහැරෙනවා. මෙම ශාකයේ කොළවලින් සාදා ගන්නා කැඳ, අර්සස්, ඇඟ උණු කර යෑම, බඩගිනි මදිකම ආදී රෝගවලටත්, අතපය වේදනාව, කොන්දේ වේදනාව, සන්ධි රෝග නසමින් සම පැහැපත් කරන අතර විශේෂම කාරණාව තමයි මෙම කැඳ කිසිම අවස්ථාවක අගුණ වන්නේ නැතිවීම. එළබටු ප්‍රභේද 3ක් තිබෙන අතර කොළ පැහැති, දම් පැහැති සහ සුදු පැහැති ගෙඩි හට ගැනීමෙන් මේ ප්‍රභේද බෙදා වෙන් කර ගැනීම පහසු වෙනවා. මෙවැනි රහස් දැන ගැනීමට අප සමගම රැඳී සිටින්න. ආයුබෝවන්.